ආයිබෝවන් ඔයාල හැම දෙනාටම අස්සසම ජනවාරි මාසය ප්‍රතිලාබී මුදල් ගැන පණිවිඩයක් අරගෙන තමයි මේ වීඩියෝ කරගනාවේ. ඉතින් වීඩියෝ එක බලාගන්න හැමෝම මාව සබස්ක්‍රයිබ් කරන්න, ඒවගේ මීට පැත්තෙන් තින බෙල් සලකුණත් ඕල් දාලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ නවතම තොරතුරු සත්‍ය තොරතුරු ඉවලේම දැන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවස්වල ඇති වෙලා තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි පළවෙනි අධීරයේ අයට දෙවැනි අධීරයේ අයටවත් තවම මුදල් සිස්ටම් එකට වැටිලා නැති ප්‍රශ්නය. ඉතින් ඔය ගැටලුව නිසා ගොඩක් අය කලබල වෙලා තියෙනවා. ජනවාරි මාසයට අදාළ මුදල් හම්බ වෙන්නේ නැති වෙයිද? අස්සසම සල්ලි දෙන එකක් නැති වෙයිද? අස්සසම කපලද? මෙන්න මේ වගේ ගැටලු ගොඩක් මතුවලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ දවස්වල තියෙන එකම ගැටලුව තමයි ජනවාරි සල්ලි වලට මොකද වුනේ? ඉතින් කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. හොඳට හොයලා බලලා තමයි මේ වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයාලට. ඉතින් ඔන්න ජනවාරි මාසේ අස්සසම මුදල් සිස්ටම් එකට තවම අප්ඩේට් කරලා නැහැ. ඉතින් ඒකයි ඔයාලට තවම සල්ලි පෙන්වන්නේ නැත්තේ. ඉතින් සිස්ටම් එකට සල්ලි අප්ඩේට් වෙච්ච ගමන්ම පෙන්නනවා. ඉතින් ඔයාලට මේක බලන්න පුළුවන් අද හෝ හෙට දිනේ ඉඳන්. එතකොට ඔයාලගේ සිස්ටම් එක අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ අද සවුන්දා දිනේ හෙට අඟහරුවා දිනේ. අද සවුන්දා හෝ හෙට අඟහරුවා දිනේ දෙක තුල ඔයාලට සල්ලි අප්ඩේට් වෙනවා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් සයිට් එකට ගිහින් මුදල් සිස්ටම් එකට අප්ඩේට් වෙලා තියෙන විදිහ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. පළවෙනි අධීරයේ අයටවත් දෙවෙනි අධීරයේ අයටවත් කාගේවත්ම අස්සසම කපන්නේ නැහැ. ඉතින් ඔයාලට දෙසැම්බර් 31 වෙනිදා වෙනකල් ගෙවීම් කරා නම් කිසිම දෙයකට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මේ අස්සසම මේ මුදල මේ මාසෙත් ලැබෙනවා අනිවාර්යෙන්ම. සිස්ටම් එකේ මුදල් වැටිලාද කියලා බලන හරිම ලින්ක් එක මම අඟහරුවාදට ඒ කියන්නේ හෙට අරගෙන එන්නම් වීඩියෝ එකකින්. ඉතින් මට මෙන්න මේ පණිවිඩය තමයි ඔයගොල්ලන්ට දෙන්න අවශ්‍යතාවයක් තිබ්බේ. ඉතින් ඇත්තටම මේ අස්සසුම ලබන පුද්ගලයින්ට මේ වගේ ගැටලු එන එක ඇත්තටම සාධාරණ හේතුවක්. ඉතින් ඇත්තටම මේගොල්ලන්ට තමයි මේ කියන්නේ කවුරුත් කලබල වෙන්න බය වෙන්න එපා. අනිවාර්යෙන්ම ඔයාලගේ සල්ලි අනිවාර්යෙන්ම ඔයාලට ලැබෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟට අරගෙන යන වැදගත් සත්‍ය පුවත් ඉක්මනටම බලා ගන්න ඕන නම් දැන්න පහළ තියෙන subscribe button එක click කරලා subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඊට පස්සේ එහා පැත්තෙන් තියෙන bell සලකුණත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ තවත් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් කරලා අහන්න පුළුවන්. මම ඒවට හරි උත්තර නිවැරදි පිළිතුරු ඔයාලා බලලා ඔයාලට දෙන්න සූදානම්. එහෙනම් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකල් හැම දිනාටම සුබ දවසක් වේවා.